සුබ දවසක් වේවා සියලු දෙනාටම. අදත් ඔයගලන්ට මම වැදගත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒ වීඩියෝ එක තමයි ඔයගලන්ට දැන් ඔයගල ගොඩක් හැමෝම වගේ දන්නවා මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා. අප්‍රේල් මාසයේ සිට ගිය මාසයේ සිට ඔයගලෙන් සැරේක වැඩිවීමක් සිදු වෙනවා. ඒ වැඩි වෙන ආකාරය කොහොමද වැඩි වෙලා තියෙන්නේ? පේ ෂීට් වල කොහොමද ඒක පෙන්වන්නේ? ඒ පිළිබඳව කතා කරන්න තමයි මුලින්ම මම මේ වීඩියෝ කරන්නේ. ඒ වගේම තමයි ඔයගලන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ ඔයගලන්ට දැන් ඔයගොල්ලෝ ඉන්ටර්විව් ෆේස් කරලා ඉන්නේ. ඔයගලන්ට ප්‍රචාරය නැතුව සමහර යටිතල පාසියම් වගේ කට්ටිය. ඒ වගේ සියලු මංශවල අයට මේක වැදගත් වෙයි. මොකද ඔයගලන්ට තියෙන ප්‍රශ්න ගොඩක් අය මේ ප්‍රශ්නයක් අහන්න කෙනෙක් දන්නේ හරියට. ඒකට ඒකේ ෆීඩ්බැක් එකේ කන්ටැක්ට් නම්බර්ස් එතකොට ලින්ක් එක ඔයගොල්ලෝ ප්‍රශ්න ලිඛිතව එනු සිංහලෙන් ඕන භාෂාවෙන් යවන්න පුළුවන්. ඒ ටික යොමු කරන්න කන්ටැක්ට් නම්බර් ඒ ටික මම පල්ලෙහා ලින්ක් එකේ දාලා තියෙන ඒ ටික ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒ වගේම ඔයගොල්ලන්ට සමහර දේවල් ගැන පැහැදිලි කිරීම තියෙන ගොඩක් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලගේ හැම ප්‍රශ්නයකටම විසඳුම් ලබා ගන්න පුළුවන් ඒ කතා කරලා මේ මම දාලා තියෙන ෆීඩ්බැක් එකේ කන්ටැක්ට් නම්බර්ස් වලට. එතකොට ඔයගොල්ලන්ට නිවැරදි පිළිතුරක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මුළු පුංචි ඉල්ලීමක් තියෙන මගේ වීඩියෝස් බලලා සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. ඒ වගේම තමයි නොදන්න කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මම ඇත්තට මේකෙදි මෙම channel එක කරා යන්නේ බලාපොරොත්තුව තමයි මට ඇතුළු සියලු දෙනාටම අපි දන්න දේවල් ෂෙයා කරගන්න. මොකද ඊශ්‍රායලයේ රටේ අපි දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා. අපේ ප්‍රශ්නයක් ආවම කාටද කියන්නේ? ඒව නිරාකරණය කරගන්නේ කොහොම ඒ ටික දැන අපිට හදිස්සි මොහොතක අපිට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඩොකියුමන්ට් එකක් වගේ තමයි මම මේක කරා යන්නේ. ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. යම් ප්‍රශ්නයක් ආවම කොහොමද විසඳගන්නේ? මම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අනතුරක් වුණාම අපිට කොහොමද අන්තිම දේවල් ලබා ගන්නෙ? ඒ ටික මම පොඩ්ඩක් බලමින් ඉන්නේ. ඒක පහුවෙන්න ඔයගොල්ලන්ට මම අනිවාර්යයෙන් වීඩියෝ එකක් දෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. අපි යමු වීඩියෝ එකට. 2025 අප්‍රේල් පළවෙනිදා සිට ඔයගොල්ලෝ වැඩ කරන මාසයේ වැටුපේ අවම වේතනය. ඒ කියන්නේ අවම වේතනය කියන්නේ ඔයගොල්ලෝ OT නැතුව ඒ කියන්නේ ගත දවසට පැය 8 ගානේ මාසෙකට ලැබිය යුතු අවම වැටුප තමයි 6247. මේකෙදි ඔයගොල්ලෝ අපි ගත්ත මෙඩිකල් ලිව් වගේ ඉඳලා නැත්තම් කම්පැනියට වැඩ නොමැතිව ඉඳලා හෝ වෙන දෙයක් නිසා ඔයගොල්ලෝ කියන්නේ රජේ නිවාඩු දින ඇවිල්ලා ඒ වගේ දේවල් වෙලා ඔයගොල්ලන්ට වැඩ නැතුව හරි අනිවාර්යෙන් ආයතනයෙන් ගෙවිය යුතු අවම වැටුප තමයි 6247. මේකෙන් ඔවුන්ට අඩු කළ හැකි අඩු කිරීම් කීපයක් තියෙන එකක් තමයි නිවාස සඳහා. ඒ කියන්නේ නිවාස සඳහා ඒක පැත්තෙන් පැත්තට වෙනස් වෙන එක. අපි ගත්තොත් ටෙලිවිව් වලට එක ගානක්. ඒක ටෙලිවිව් කියන්නේ ප්‍රධානම නගර ටෙලිවිව් ජෙරුසලම් කියන්නේ ප්‍රධාන නගරවල පොඩක් ගණන් වැඩි. ඊට පස්සේ අනිත් මධ්‍යම පළාත හයිපා දකුණු ප්‍රදේශය උතුර ඒවට වෙන වෙනම ගණන් තියෙනවා. අපි ගත්තොත් ටෙලිවිව් වලට නැවතිලා ඉන්න වැඩ කරන කෙනෙකුට වැඩි අඩු කළ හැකි උපරිම ප්‍රමාණය තමයි 540. ඒ කියන්නේ සෙකල් 540ක් අඩු කරපු පුළුවන් ඔයගොල්ලන්ගේ මූලික වැටුපේ. එතකොට අනිත් අඩු කිරීම ජෙරුසලම් ගත්තොත් 475 ජෙරුසලමට. එතකොට හයිප මධ්‍යම පැත්තට වෙන්න 360යි ෂෙකල් යන්නේ. අඩු කිරීම 360යි 729යි ෂෙකල්. දකුණු ප්‍රදේශයට 320යි 729යි ෂෙකල්. උතුරු ප්‍රදේශයට 294යි 770යි ෂෙකල් අඩු කර හැක්කේ. ඊට පස්සේ අපි ගත්තොත් තව ඔයගලන්ට අඩු කරන්න පුළුවන් වෛද්‍ය රක්ෂාරණ ආවරණය 159යි. උපරිම ඒ කියන්නේ මේ දීලා තියෙන්නේ උපරිම සමහර කම්පැනි වල අඩු කරන්න. ඒ කියන්නේ සමහර කම්පැනි රක්ෂණ කම්පැනි හරහා දාන්නේ උන් අඩු කිරීමක් කරන්නේ. සමහර කම්පැනි ෂෙකල් 100 ඒ වගේ අඩු කරන කම්පැනි වල උපරිම අඩු කළ හැකි ප්‍රමාණය තමයි මේ තිරිතවල අපි නිවාසවලත් දැන් මම දන්න සමහර කම්පැනි වල ලොකු ගණන් අඩු කරනවා. ඒ සමහර කම්පැනි කිසිම මුදලක් අඩු කිරීමක් සිදු කරන්නේ නැහැ. එතකොට ඔයගලන්ට පුළුවන් මේකේ දල අදහසක් ගන්න පුළුවන් නිවාස වලට අඩු කළ හැකි උපරිම ප්‍රමාණය. අපි තේලවුණා ඉන්න 540 තමයි උපරිම අඩු කළ හැකි. ඊට වඩා වැඩියෙන් අය කරනවා නම් ඒක ප්‍රශ්නයක්. ඒ කියන්නේ එතකොට ඒක අපිට කම්ප්ලේන්ට් කරන්න උන පුළුවන්.
ඊට පස්සේ අපි ගත්තොත් තව අඩුක වෛද්‍ය ආරක්ෂණ කිව්වා. උපයෝගිතා, ඒ කියන්නේ ජලය විදුලිය ආදී වගේ ඒවා අඩු කරන්න පුළුවන්. ඒක කම්පැනි අනුව වෙනස් වෙන ගොඩක් වෙලාවට කම්පැනි වල එහෙම ඒ සඳහා අඩු කිරීමක් කරන්නේ එහෙම කරන්නත් පුළුවන් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ශබාත් නිවාඩු ඇත්තටම ගොඩක් වෙලාවට අපිට කන්ස්ට්‍රක්ෂන් කරන අයට අදාළ වෙන්නේ නැහැ. මොකද ශබාත් කියන්නේ සෙනසුරාදා ශබත් එකට නිවාඩු අනිවාර්යෙන් තියෙන. ඒ හින්දා ඒවල අඩු කිරීමක් වෙන්නේ නැහැ. මම දන්න තරම කිසිම අංශයක එහෙම අඩු කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් මේ සියලුම අඩු කිරීම අඩු කරාට පස්සේ සේවා යෝජකයා අනිවාර්යෙන් සේවකයාට ගෙවිය යුතු උපරිම වැටුප තමයි අවම වශයෙන් 5803.728 ලැබිය යුතුයි. ඒක අපි ගත්තොත් සම්පූර්ණ ඒ ගාන අපි ගත්තොත් ලංකාවේ මුදලින් බැලුවොත් දැන් අද ගත්තොත් ඩොලරේ ෂෙකල් එකක් යන්නේ රුපියල් 82කට වගේ දෙකකට උඩ යන්නේ. එතකොට රුපියල් 82 ගානේ බැලුවම 5803.728ක් කියන්නේ අපිට ගත්තොත් 4,76,000ක් විතර ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කියන්නේ අවම වැටුප. ඒ කියන්නේ සමහර මෙඩිකල් පිට හරි මොනවා හරි ප්‍රශ්නයක් කියලා කියන ඔයගොල්ලෝ වැඩ නොකර හරි ඔයගොල්ලෝ සම්පූර්ණ කාලේ වැඩ කරන්න බැරි වුණොත් අනිවාර්යෙන් ලැබිය යුතු මුදල. ඒකෝර අපි ගත්තොත් සාමාන්‍යයෙන් සේවකයෙක් මාසයකට දවසකට අපි ගත්තොත් පැය 10ක් 12ක් විතර වැඩ කිරීමක් කරනවා. එතකොට ඒත් එක්කම සාමාන්‍යයෙන් අපි ගත්තොත් ෂෙකල් 8,000 10,000 අතර සීමාවකට යන්න පුළුවන්. දැන් අලුත් මේ රේෂියෝ එකත් එක්ක අපි ගත්තොත් වැඩිවීමත් එක්ක ඔයගොල්ලොන්ට පැය 12ක් වැඩ කරනවා නම් ෂෙකල් 11,000කට වගේ යන්න පුළුවන්. එතකොට ඒක අපි ගත්තොත් 82න් බැලුවොත් ලක්ෂ 9කට වගේ යන්න පුළුවන්. මේ ඔයගොල්ලන්ට මම දාලා තියෙන්නේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් සැලරි එකක ඔයගොල්ලෝ වැඩ කර දින ගානේදී මුල් පැය 8ට කොහොමද ගන්න. අපි ගත්තොත් මේකේ මුල් පැය 8ට ඒ කියන්නේ 100ක් ගත්තොත් 34යි 732 ගන්න තමයි මුල් පැය 8ට ගෙවන්නේ. ඊට පස්සේ පැය දෙකට ඊට පස්සේ OT එක 125ක ඒ කියන්නේ 42යි 790 ගාන ගෙවනවා. ඊට පස්සේ 51යි 748 ගාන ගෙවනවා. ඊට පස්සේ දැන් ඒ ටික තමයි ඔයගොල්ලන්ට එන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් ඔයගොල්ලෝ අඩු කිරීම. අපි අර මුලින් ගත්ත මේ වගේ තිබ්බේ 160ක් වෙනකන් ගෙවන්න පුළුවන් කියලා. නමුත් අපේ කම්පැනි සාමාන්‍යයෙන් 100ක් වගේ තමයි අය කරන්නේ. ඊට පස්සේ 490ක් හවුසින් ටැක්ස් එක විදිහට අය කරලා තියෙනවා. ඊට අමතරව ගත්තොත් ඔයගොල්ලන්ට අඩු කිරීම විදිහට එන්නේ ඉන්කම් ටැක්ස් එක. සාමාන්‍ය ඉන්කම් ටැක්ස් එක ඔයගොල්ලන් සැලරියෙන් 10%ක් අඩු වෙනවා. එතකොට මේකේ 459ක් අඩු කරලා තියෙනවා. නමුත් ඔයගොල්ලන්ට ඒක ඔයගොල්ලන් අර ඉස්රායලෙන් යන දවසට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඔය අර සාධක වගේ එහෙම ගන්න පුළුවන්. සාමාන්‍ය උතන්ට සේවා යෝජකයේ පැත්තේ ගාණක් එකතු වෙනවා. ඒකත් එක්ක ඔයගොල්ලන්ට 700ක් 800ක් වගේ මුදලක් යන්න පුළුවන්. හරියටම දන්නේ නැහැ කොච්චර මෙයා මාසෙ ඉඳලා වැඩි වේද කියලා. කලින් 770ක් වගේ මුදලක් අපිට සැලරි අපේ අර්ථසාධකයට එකතු වීමක් වෙනවා. මේක අර සම්පූර්ණ මාසික සැලරි එකක් නෙමෙයි නිසා 459 වෙන්න පුළුවන්. ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. ඊළඟට නැචරල් ඉන්ෂුරන්ස් වල 7ක් අපල තියෙන එම්ප්ලොයි ඩිඩක්ෂන් කියන අර කලින් අඩු කිරීම වල එකතු 680. ඔය ටික විතරයි සම්පූර්ණ අඩු කිරීමක් වශයෙන් ලැබිලා තියෙන්නේ. මම ඔයගොල්ලන්ට දැන් දාන්නේ ඔයගොල්ලන්ගේ දැන් ඔයගොල්ලෝ අහපු ප්‍රශ්න ගැටලු තිබ්බ සාමාන්‍ය ගොඩක් ප්‍රශ්න වලට මට උත්තර දෙන්න මම දන්නේ නැති දේවල් තියෙන ගොඩක්. එතකොට ඔයගොල්ලන්ට ඒව අහලා දැනගන්න පුළුවන්. මම ෆීබා ආයතනයේ කන්ටැක්ට් නම්බර්ස් සහ ඒ ලින්ක් එක මම ඔයගොල්ලන්ට දානවා. ඒ වගේම තමයි ඔයගොල්ලන් කමෙන්ට් සෙක්ෂන් එකෙත් මම පින් කරලා තියන්නම් ලින්ක් එක. ඒකේ ඔයගොල්ලන්ට ලිඛිතව ඔයගොල්ලන්ට සිංහල ඕන මාධ්‍යයෙන් යවන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඒ මැසේජ් එක තියන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ සම්බන්ධ කරලා ඔයගොල්ලෝ කන්ටැක්ට් නම්බර් එකක් දුන්නම ඔයගොල්ලන්ට අවශ්‍ය ඕන ප්‍රශ්නයකට උත්තර ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. සමහර අය ඉන්ටර්වයුව කරලා ඉන්නවා, මෙඩිකල් කරලා ඉන්නවා, ඔයගොල්ලන්ට පහු වෙච්ච අය ඉන්නවා. ගොඩක් අය අහලත් තිබ්බා. මම එහෙන් තමයි මේ වීඩියෝ කරෙත්. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න. ඒදී ඔයගොල්ලෝ දීලා තියෙන වෙලාවන් හැම දවසෙම තියෙන ඔයගොල්ලෝ ටයිම් එකක් තියෙන. ඒ ටයිම් එකේ කතා කරන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ ලින්ක් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ මැසේජ් එක තියන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ කන්ටැක්ට් කරගන්න අනිවාර්යෙන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට හැම දිනකටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. මොකද ඔයගොල්ලන්ට රට යන්න බලාපොරොත්තු ඉන්න අයට සහ මේ රටේ ජීවත් වෙන අයට තියෙන ගොඩක් ප්‍රශ්න වලට විසඳුමක් ඒ සැලරි ප්‍රශ්නය සහ ඔයගොල්ලන්ට ප්‍රශ්න
ගැටලු වලට ඔයගොල්ලන්ට උත්තරයක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. මොකද ඔයගොල්ලෝ ෆීඩ්බැක් කන්ටැක්ට් කරලා මේ නම්බර හරහා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ගැටලු විසඳ ගන්න පුළුවන්. හැමෝටම සුබ දවසක්. සාර්ථක ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙන එක ප්‍රාර්ථනා කරනවා. ඊශ්‍රායලයේ ඇවිල්ලා